ආයිබෝවන් අදත් සුපුරුදු පරිදි ටුමෝරෝ ශ්‍රී ලංකා තුළින් අපි මුණ ගැහෙනවා. අද අපේ ආරාධිතය වන්නේ කඩුවෙල මහනගර සභාවට හෝකන්දර කොට්ටාසයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වදින මනෝජ් බෙත්මගේ මහත්මයා. ආයිබෝවන්. ඔබතුමාට ආයිබෝවන්. අපි කැමති ඔබතුමා ගැන හැඳින්වීමක් කරනවා නම්. මම ගැන හැඳින්වීමක් කරනවා නම් මම කොට්ටා උතුරු ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරලා පස්සේ මම කොළඹ ආනන්ද මහාවිද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනයත් ඉන්න අනතුරුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතාංශයෙන් මගේ විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඊට පස්සේ මම ගුරු ශ්‍රේෂ්ඨයට පිවිසිලා මම වත්මනෙහි පාසල් විද්‍යා ගණිත ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව මම මේ ගුරු සේවයේ ඉන්න අතරතුර මම දැන් වසර 10කට අධික කාලයක් කඩුවෙල මහනගර සභාව නියෝජනය කරපු മന്ത്രിවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි මේ දවස්වලත් අපි අපේ ස්වාධීන කණ්ඩායමකින් අපේ മന്ത്രിවරු පිරිසක් එකතු වෙලා අපි මේ වෙලාවේ මැතිවරණයට මුහුණ දෙමින් සිටිනවා. ඔබ දේශපාලනය පිළිබඳව දැනුමක් සහිතව දේශපාලනය කරන කෙනෙක්. කොහොමද ඔබේ දේශපාලන ගමන? මම මගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන්න අපි ශිෂ්‍යයෙක් වශයෙන් පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්න සමයේ ඉඳලා. ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ අපි ශිෂ්‍ය සංගම් වල කටයුතු කරා. ඊට පස්සේ අපි උපාධිය ලබා ගත්තට පස්සේ අපි විවිධ තනතුරු දරන අතරතුර මම බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයෙකුගේ මහජන සම්බන්ධතා නිලධාරී වගේම පෞද්ගලික ලේකම් වශයෙන් වසර 8ක් 9ක් සේවය කරා. ඉන් අනතුරුව මම කඩුවෙල මහනගර සභාව මනාප ඡන්ද තියෙන එක් අවස්ථාවකත් කොට්ටාශ ඡන්ද තියෙන අවසන් අවස්ථාවෙත් කඩුවෙල මහනගර සභාවේ සභිකයෙකු වශයෙන් අපේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මම අර පරිණත අත්දැකීම් තියෙන දේශපාලන නායකයෙකු යටතේ කටයුතු කළා. අපි යම් දේශපාලනඥයෝ යටතේ අපි වැඩ කරලා විවිධ අත්දැකීම් ලැබලා තමයි අපි මේ දේශපාලන කටයුතු වල නියැලෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඔබ වෘත්තියෙන් ගණිත ගුරුවරයෙක්. ඔබේ වෘත්තිමය දැනුම කොහොමද මේ ගමනට දායක කරගන්නේ? මම වෘත්තිමය වශයෙන් නම් ගණිත ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරත් අපි අපේ සමාජයේ තියෙන විවිධ ගැටලු පිළිබඳව අපි ගුරුවරයෙකුට අමතරව අපි සමාජමය ගැටලු පිළිබඳව අපි හොඳ අත්දැකීමක් ලබලා තියෙනවා. මොකද අපි ගමේ තියෙන ස්වච්ඡා සංවිධාන ගණනාවක මම තනතුරු ලබලා තියෙනවා. ගමේ මරණාධාර සමිතිය, ප්‍රජා මණ්ඩලය මේ වගේ සියලු දේම. ඉතින් ඊට අමතරව අපි ගුරුවරයෙක් වශයෙන් අපි දකිනවා අපි ගමේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම නංවාලන්න ගන්න ඕනේ පියවර. අපි දරුවන්ට අවශ්‍ය කරන සම්මන්ත්‍රණ, ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මේ වගේ තියලා අපි දරුවන්ගේ හැකියාවන් දරුවන්ට ඉදිරියට මුහුණ දෙන්න පුළුවන් බයක් සැකක් නැතුව විභාගයට මුහුණ දෙන්න පුළුවන් අවස්ථා උදා කරලා දීලා අපි ඒ අවස්ථා උදව් කරන්න අපි විවිධ අවස්ථාවල විවිධ සම්පත්දායී පුද්ගලයෝ එකතු කරගෙන මේ වැඩසටහන කරන් යනවා. ඉතින් ඒ ආකාරයට තමයි මම දේශපාලනයට මගේ ගණිත ගුරුවරයෙක් වශයෙන් තියෙන සම්බන්ධතාවය මේ කාර්යය සඳහා දායකත්වය ලබා දෙන්නේ අන්නේ ආකාරයට සම්බන්ධ කර ගැනීමෙන් තමයි. අපේ රටේ පාලන ආණ්ඩුවත් විපක්ෂයත් ඉතා ප්‍රබල ගමනක යද්දී ඔබ ස්වාධීන කණ්ඩායම සමග ගමන යනවා. ඇයි අර ප්‍රධාන පෙළේ දේශපාලන ගමනට එකතු නොවුනේ? ඒ පිළිබඳව අදහස් දක්වනවා නම් ඇත්තටම අපේ සමාජයේ වශයෙන් තියෙනවා අපේ දේශපාලන පක්ෂ පිළිබඳව දැන් අද ජනතාවගේ තියෙන පිළිකුල් භාවය. දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ තියෙන ප්‍රතික්ෂේප වන ස්වභාවය නිසා අපි කඩුවෙල මහනගර සභාවේ හිටපු
නාගරික මන්ත්‍රීවරු තීරණය කරා අපි එකතු වෙලා අපි අලුත් වැඩපිළිවෙලක් කඩුවෙලට හඳුන්වා දෙන්න ඕනේ කියලා. මොකද කඩුවෙල මහනගර සභාව ස්වයංව පාලනය කරන්න පුළුවන් ආයතනයක්. ඒකේ තියෙනවා විශාල පරිපණම් බදු, ඒ වගේම උසාවි දඩ ආදායම්, මුද්දර ආදායම් මේ කඩුවෙල මහනගර සභාව පරිපාලනය කරන්න කඩුවෙල ජනතාවගෙන් සහ කඩුවෙල ඒ සම්පත් වලින් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත්. ඒක නිසා අපි තීරණය කරා මේ අවස්ථාවේ අපි ජනතාවට පැහැදිලි කරලා හිටපු නාගරික මන්ත්‍රීවරු 20කට අධික ප්‍රමාණයක්. ඒක පක්ෂ විපක්ෂ. දැන් මේ වෙලාවේ අපි ස්වාධීන වුණාම පක්ෂයක් ගැන කතා කරන්න බැරි වුණාට විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන පිරිස එකතු වෙලා තමයි අපි මේ ස්වාධීන කණ්ඩායම හැදුවේ. ඉතින් අපි හිතනවා ජනතාව කඩුවෙල ජනතාව හොඳ අවබෝධයක් ලබා ගනි මේක එක පක්ෂයක් ස්වාධීන වීමක් නෙමෙයි. සියලු කණ්ඩායම් එකතු වෙලා හොඳ අත්දැකීම් තියෙන පිරිසක් එකතු කරගෙන හදපු ස්වාධීන කණ්ඩායමක්. ඒක නිසා මම හිතනවා කඩුවෙල ජනතාව මේ අවස්ථාවේ අපි මේ හඳුන්වා දෙන රූපවාහිනිය සලකුණ යටතේ හඳුන්වා දෙන අපේ ස්වාධීන කණ්ඩායම කෙරෙහි කඩුවෙල ජනතාව ලොකු විශ්වාසයක් තබයි. ඒක නිසා අපේ කොට්ටාශවල ඉන්න ගොඩාක් පිරිස් හිටපු മന്ത്രിවරු වෙන්න පුළුවන්, හිටපු රාජ්‍ය සේවකයෝ වෙන්න පුළුවන්. මේ හොඳ අත්දැකීම් ලත් පිරිසක් තමයි මේ කණ්ඩායමේ ඉන්නේ. ඒක නිසා අපි කල්පනා කරා පක්ෂ දේශපාලනයට වැඩිය මේ වෙලාවේ අපි කඩුවෙලට අනන්‍ය වූ දේශපාලන රටාවක් හදන්න මේ වෙලාවේ උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය මම හිතනවා කඩුවෙල ජනතාව අපිට ආශිර්වාද ලබා දෙයි කියලා. මොන වගේ සංවර්ධන වැඩපිළිවෙලක්ද ඔබතුමාගේ කොට්ටාසය තුළ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? මගේ කොට්ටාශය බැලුවොත් එහෙම මගේ කොට්ටාශයේ පහුගිය වකවානුව තුළ අපි තිවිච්ච ගොඩක් අඩුපාඩු සකසා ගත්තා. විශේෂයෙන්ම අපි තිවිච්ච කාපට් මාර්ග විශාල ප්‍රමාණයක් අපි විවිධ සම්පත් මගින් නැත්නම් කාපට් කිලෝමීටර් ලක්ෂය වැඩසටහන හරහා අපි අපේ ගමේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ඉෂ්ට වුණා. ඒ වගේම ගමට ප්‍රවේශ වෙන මාර්ගයේ මල්වත්ත පාර වෙලමැද ප්‍රවේශ බෝක්කුව පිළිබඳව ගමේ ජනතාවට විශාල ගැටලුවක් තිබුණා. අපි ඒක අඩි 10ක් තිච්ච පාර අඩි 20ක් දක්වා ඒ ප්‍රවේශ බෝක්කුව පුළුල් කරලා අපි ගමට ප්‍රවේශ වෙන මාර්ගය හදලා තියෙනවා. ඉතින් අද ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ගම ඇතුළට එන්න පුළුවන්. ඒ වගේම අපේ දක්ෂිණ මාවත යා නොහැකි තත්ත්වෙට තිබිච්ච අවස්ථාවේ අපි අධීර දෙකකින් ඒ පාර කාපට් කරලා දුන්නා. ඒ වගේම අපි හොකන්දර කොස්කන්දවිල හන්දියේ ඉඳලා හොකන්දර හන්දිය දක්වා වූ මාර්ගයේ පළාත් සභාවේ අවධානය යොමු කරලා කාපට් කරලා අතුරලා දැන් යන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් අපි විශාල කාපට් ව්‍යාපෘති ඒ වගේම ග්‍රාමීය මාර්ග කුට්ටිගල් අතුරලා ඒ වගේම තාර දාලා කොන්ක්‍රීට් දාලා අපේ ගමේ විශාල ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. හැබැයි අපි තව හඳුනාගත්ත ව්‍යාපෘති ටිකක් තියෙනවා තව කෙරෙන්න ඕනේ කියලා. අපි මේ අවස්ථාවේ 100%ක් කරයි කියලා කියන නෙමෙයි. හඳුනාගත්ත ව්‍යාපෘති ටිකක් තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලීම කරන්නේ අපි කෙරෙහි විශ්වාසය තියලා ඔයගොල්ලෝ අපේ මේ හඳුන්වා දීලා තියෙන ස්වාධීන කණ්ඩායමේ රූපවාහිනිය ඉදිරියේ ඔබගේ කතරේ සලකුණු කරන්න අපි ඔබට ඉදිරියේදී ඒ සියලු කටයුතු ක්‍රමක්‍රමයෙන් මේ ජනතා ගැටලු විසඳන්න බැඳී සිටිනවා කියන ගෞරවනීය පොරොන්දු මේ අවස්ථාවේ ලබා දෙනවා. හොඳයි. අවසාන වශයෙන් ඔබට ඡන්දය භාවිතා කරන්න ඕනේ ඇයි කියලා. ඒ වගේම භාවිතා කරන විදිය අපිව නරඹමින් සිටින ජනතාවට අපි පොඩ්ඩක් මතක් කරමු. හොඳයි. ඡන්දය භාවිතා කරන්න ඕනේ ඇයි කියන එක සඳහන් කරනවා නම් මේ ඡන්දේදී අපි කරන්නේ ගම් එකක් දෙකක් තුනක් එකතු කරගත්ත කොට්ටාශයකට මහජන නියුතෙක් පත් කරගන්න එක. ඒතර අපි විවිධ පක්ෂ වලින් විවිධ කණ්ඩායම් වලින් විශේෂයෙන්ම කඩුවෙල නම් ස්වාධීන කණ්ඩායම් එකයි තියෙන්නේ. පක්ෂ වලින් ඉදිරිපත් වෙලා තියෙන මේ අපේක්ෂකයෝ අපි පෙළගස්සලා බැලුවොත් අපි බලන්න ඕනේ අපි ඉදිරි වසර 4 තුල අපිට මේ මහනගර සභාවෙන් අපිට අපේ ගමේ සංවර්ධනයට දායකත්වයේ ලබා දෙන්න පුළුවන් කවුද අපේක්ෂකයා කියලා. ඒක මමද නැත්නම් වෙන පක්ෂකින්ද කවුද ඉදිරිපත් වෙන. අපේ ජනතාව ඒකට මේ තමන්ගේ ඉවැලුවේෂන් එකක් තියාගන්න ඕනේ. අපි කල්පනා කරන්න ඕනේ කවුද අපේ ඉදිරි අවුරුදු 4ේදී අපිත් එක්ක මේ ගම සංවර්ධනය කරන්න පුළුවන් කියලා. හැබැයි එතෙන්දි බලන්න ඕනේ එයා මීට ඉස්සෙල්ලා සමාජ සේවය කරපු කෙනෙක්ද? එයා පහුගිය කාලේ දූෂණ වංචාවලට හවුවෙච්ච කෙනෙක්ද? එහෙම නැත්නම් එයාගේ අධ්‍යාපන මට්ටම, එයා ලබලා තියෙන සමාජ පරිචය, එයාට තියෙන සමාජයේ තියෙන තැන, ඒ වගේම එයා යම් දර්ශනයක් ඇතුව කටයුතු කරන නායකයෝ තමයි අපි ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී පත් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ගම සංවර්ධනය කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන ගමේ සංවර්ධනය ඇති කරන්න නම් අපි ඒ වගේ ඒගොල්ලෝ පත් කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ මගේ ගමේ ඉන්න ජනතාව කල්පනා කරන්න ඕනේ මම අවුරුදු 10ක් මේ ගම නියෝජනය කරපු මහජන නියුතේ කැරේට පාසල් ගුරුවරයෙක් ළඟම පාසලේ මම ඉගෙනුවේ. දැන් මම කොට්ටාව ආනන්දේ ඉගෙනුවට මම මුළුම ගමේ ළඟම පාසලේ හිටියේ. ඉතින් අපේ ගමේ ජනතාව කල්පනා කරන්න ඕනේ මේ අපේක්ෂකයා මේ දැන් වත්මනේ ඉන්න අපේක්ෂකයා හිටපු മന്ത്രിතුමා අපේ ගමට අපි හිතුවටත් වැඩිය යම් වැඩ කොටසක් පහුගිය කාලය තුල කරලා තියෙනවා කියලා වුන් මාව අගයන්න ඕනේ. උන්ට තේරෙන්න ඕනේ මම මොන හරි දෙයක් කරනවා. මම අනිත් එක
ගමේම ඉපදිච්ච මගේ උපැන්න සාතිකෙත් තියෙන්නේ ওই ගමේම මං දැන් ඉන්න ගෙදරම ඇඩ්‍රස් එකේ. ඒතර මං දිගටම මං ওই ගමේ හිටපු මිනිස්සෙක් ඉඳ ගමේ ඉපදිච්ච ගමේ වැඩ කරපු කෙනෙක්ව වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක්ව පත් කරලා අරින එක තමයි අපේ යුතුයකම. ඒක කවුරුත් කරන්න මුළු ලංකාවෙම වෙන්න ඕනේ, පළාත් පාලන ආයතන වල වෙන්න ඕනේ. කවුද පක්ෂය නෙමෙයි වැදගත් වෙන්නේ ගමට ගැළපෙන 나යකයා තෝරන එක. ඉතින් මං හිතනවා හොකන්දර කොට්ටාශේ ජනතාව මට මා කෙරෙහි දැඩි විශ්වාසයක් තියලා මට මේ අවස්ථාවේදී මේ ලැබෙන මැයි 6 වෙනිදා තියෙන ඡන්දෙදී පළාත් පාලන ඡන්දෙදී ඔවුන් මගේ අපි කඩුවෙල මහනගර සභාවට ඉදිරිපත් වෙලා ඉන්න ස්වාධීන කණ්ඩායමේ අපේ සලකුණ ටීවී එක ඒ ටීවී එක ඉස්සරහා කතිර ගහලා අපිට ඉදිරි වසර 4 තුල මේ කඩුවෙල මහනගර සභාවේ තවත් ඉදිරියට අරන් යන්න. කඩුවෙල මහනගර සභාව තව ඉදිරියට තරන් ගිහලා අපේ ගම්වල සංවර්ධනය තව තවත් වැඩි කරලා අපිට විශාල වැඩ කොටසක් කරන්න ජනතා ආශිර්වාදයක් ලැබෙයි කියන ගෞරවණීය බලාපොරොත්තු තිබෙමින් මම අපේ හොකන්දර කොට්ටාශේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ සියලු දෙනාම මා කෙරේ විශ්වාසය තබන්න. ඒ විශ්වාසයේ කිසිදු පළදවීමකින් තොරව ඔබට සුරකින්නවා. ඒ වගේම ඔබගේ ඡන්දයට මම වටිනාකමක් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා කියන ගෞරවනීය පොරොන්දු මේ අවස්ථාවේ ලබා දෙමින් ඔබ සියලු දෙනාම මාගේ ජයග්‍රහණය සපත කරන මෙන් හොකන්දර කොට්ටාශේ ජනතාව වෙත ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ ඉල්ලීමක් මම කරනවා. හොඳයි, අද අපේ කතාබහට එකුණේ කඩුවෙල මහනගර සභාවට ස්වාධීන කණ්ඩායමෙන් හෝකන්දර කොට්ටාශයෙන් තරග වදින මනෝජ් බෙත්මගේ මහතා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ඔබතුමාට බොහොම ස්තුතියි. ආයුබෝවන්. මම මේ අවස්ථාවේ ස්තුතියක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාලාගේ මේ K Films ආයතනයට. මොකද හේතුව අපි වගේ මේ දේශපාලනයේ නියැලලා ඉන්න පිරිස් වලට මේ වගේ සමාජ මාධ්‍ය හරහා සංවාදශීලීව අපේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තව තවත් මේ දේශපාලනයේ ඉදිරියට එන අයට මේක අවස්ථාවක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලාගේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි යලිත් ටුමෝරෝ ශ්‍රී ලංකා වැඩසටහනින් හමු වෙමු. ආයුබෝවන්.